දන්නවද? ඔය කටේ ගංගොඩෙන් ආපු මිනිස්සු අපිට වඩා හොඳට මිනිස්සුන්ගේ දුක තේරෙන්න ඕනේ. ඒක වෙලා නැහැනේ. ඔය කටේ නිකන් දැන් හැසිරෙන්නේ කොළඹ හති ඉපදිච්ච උන් වගේ. මං විශේෂයෙන්ම කියන්න ඕනේ අනුර ඔය එක එක අමාත්‍යංශවල දීලා තියෙනවනේ මිනිස්සුන්ට. අන්න බලන්න යන්න සෞඛ්‍ය අමාත්‍යංශයට මේ අපි කියන්නේ මෙහි රාගම ඉඳගෙන ඉන්න බෑ මිනෝල් ඉඳගෙන ඉන්න බෑ අර ලෙඩ්ඩු ඉන්න බංකුවල මේ ලෙඩ්ඩු බෙහෙත් ගන්න ඉන උන්ගේ ලේ ටික බොනවා ඒකේ ඉන්න මකුරුට ඉන්න බෑ එකේකට ඒක ඒතොර ට්‍රාන්ස්පෝර්ට් යමති තෝත් බලපිය මේ පිස්සු කෙලින් නැතුව මේ ට්‍රාන්ස්පෝර්ට් එක රාගම ස්ටේෂන් එකේ ඉන්න බෑ මෙයා අර මොනවද මේ බංකුවල ඒ තරම් මවුකුම් යකෝ කියපියකෝ ඔය මිනිසුන්ට ඔවා බලලා ඔයාට බෙහෙත් ගහන්න කියලා තොපි යන්නේ නැහැ නේ තොපි යන්නේ සුපෝක බෝගි වහන්නවල දුප්පත් මිනිස්සු යනවනේ උන්ගේ තියෙන ලේ ටිකක් බොනවනේ ඇයි මේ මෙහෙම බලු වැඩ කරන්නේ ඔය මිනිස්ටර්ස්ලා උන්ට බාර අමාත්‍යංශ තියෙනවා තොපිට අදාළ වැඩ කරපියේ දැන් අර නාමල් උන් කොහමද ආවේ උන් කොහමද හිටියේ අරගෙන අමුඩ ගහගෙන අම්මට සිරි නැකපු නැකිල් දැන් කොහමද දැන් යනවාද ගොයියෝ ගැන බලන්න බ්‍රහ්මසක් කිලිබම් මම නම් තොපිට ඡන්දේ දුන්නෙත් නැහැ මම ඡන්දේ දෙන්නෙත් නැහැ ජීවිතේට මම දෙන්නේ හරි මම ඡන්දේ නොදී ඉන්නවා මොකද මේ දේශපාලඥයෝ කියන්නේ බල්ලෝ යකෝ අපේ පස්සත් liver කරනවා තොපි ඡන්දේ ගත්තාට පස්සේ අපිට මාරිනවා ඒක මේ අපේ ලංකාවේ මිනිසුන්ට තේරිලා නැහැ අපේ ලංකාවේ මිනිසුන්ට තේරිලා නැහැ මිනෝල් ඕක තමයි කෙල වෙන වැඩේ වෙන්නේ ඕක කෙල වෙනම වැඩේ ඒ ගොයියන් ගේ වී කපන කාලෙට පිටරට ඉඳලා හාල් මෙහාට ගේන්න දරකයි උච්චර ගුණා. ඒතකොට මොකද අර ගොයියාගේ හාල් එක විකුණන්නේ වී ටික විකුණ ගන්න බෑනේ. මේ ගස් බල්ලෝ කරන්නේ මොයි වගේ බලු වැඩ. එතකොට අල ලූණු ඒ සංදියට ඒ ගොයියන් ඒ අස්වැන්න නෙලනකොට. ඇයි මොකටද යකෝ හැම එකම ඉන්දියාවේ රෙද්ද උසන්නේ හැම වෙලේම ගේනවා. හරි. එතකොට මේ අර දුප්පත් ගොයියෝ කොහොමද? දුප්පත් ගොයියන්ට තැන මොකද්ද? අන්නේ මේවා ඉගෙන ගනින් යකෝ තොපි පාර්ලිමේන්තුවට ගියාට වැඩක් නැහැ. මේවා ඉගෙන ගනින්. පිටරටවල් වලින් ගේන්න ඉස්සලා අපේ ලංකාවේ වගාවල් තියෙනවා. ඒ නෙලන සමයට ඔය බඩු ගේන්න එපා. ගේන්න එපා. දැන් අන්න ආරේ මොකද්ද මේ සීනිකම්මල මේ පේනව නේද? මිනවල් මොකද්ද මේ මුන් කියන්නේ? මුන් ආණ්ඩුව ගත්තේ නම් කොහොමද? කොහොමද අනුර තමසේ ගත්තේ ආණ්ඩුව තමසේ කොහොමද බාරගත්තේ එක පෑන් පාරෙන් මේ පාස්කු ප්‍රහාරය පෑන් පාරෙන් තිය දුර්මාර්ගින්වත් තොපි තාම ඒක ගැන තොපි යට්ටම ගහනවා අනිත් එක අපේ කාඩිනලොත් මේ මූසලයට වසි වෙලා උඩ කතාව ඇත්ත දන්නවද බොරුවට නලෝ යනවා කාඩිනල් වහම් වෙන්න කාඩිනලත් එක්ක උකුළු මුකුළු කරලා ඊට පස්සේ ටීවී වල වෙන්නනවා වැඩක් තියෙනවද එක්ක කාඩිනල්ට කනපන තියෙන්නේ මොකද්ද මේ වෙන කෙරුවාව කියලා හරි කොටි හරි නඩි හරි බොනුන් හරි ගැහුවානේ ගහපු එකව බෙල්ලෙන් අල්ලගනින්න ඔය බොරු පොරොන්දු දෙන්න එපා හලෝ සමන්ත ඡන්දේ ගන්න ඕනේ වුණාම ඔය බොරු පොරොන්දු දෙන්න එපා. මොකද ඔය පොරොන්දු දුන්නාම මිනිස්සෙක් බලාපොරොත්තු වෙනවා. හරි? ඒකනේ මේ දුප්පත් මිනිස්සු කියන්නේ දැන් බඩු ගන්න. මේවා කිසිම සහනයක් නැහැනේ අපිට. කිසිම සහනයක්. භූමි තැලක දුප්පත් මිනිහාගේ. ඔය ගමේ ගොඩේ මිනිස්සු පාවිච්චි කරන්නේ. ඒකත් වැඩි කරා. යකෝ අනුර ඔයා තමුත් එකම ඉඳලා නේද ආවේ? මොන්න මගුලට සම්සලට ඕවා තේරෙන්නේ නැද්ද? මමත් කියන්නේ තමුත් එකම. මේ මිනිස්සු ජීවත් වෙන හැටි මමත් දන්නවා. අපේ රටතරන් රටක් මිනෝල් මේ කාල කන්නි බල්ලෝ කවදාකවත් මේකේ අගය දන්නේ නැහැ. අපිට හැම දෙයක්ම මේ ලංකාවේ තියෙනවා. අපිට පිටරටවල් වලට යන්න ඕනේ නැහැ. මේ සීතල මේක කරන්න අපේ නෝරේලියේ බදුළු බණ්ඩාරවල තියෙනවා. හරි? හැම දෙයක්ම දැන් මුතු මැණික් මොකක්ද අඩු
මොනවද අපේ ලංකාවේ අඩු මේ කාල කන්නි බල්ලෝ මේක අගේ දන්නේ නැහැ මිනෝන් ඔක්කොම ඉස්සෙල්ලා මේ මුන් අගේ දන්නේ නැහැ දැන් පන්නනවා මේ මේක වෛර දේශපාලනයක් තමයි මේ ආදරයට කරන කෙලියක් නෙවෙයි මේක වෛරීය දේශපාලනයක් කොටිම කතාව හරි කොටිම කතාව උඹලා ආවේ ඕවට නෙවෙයිනේ ලංකාවේ ප්‍රශ්න විසඳන්න දැන් ඔය විසඳන්න නැහැටිද එක එක වරගෙන ගිහිල්ලා මේ ඉරගෙවල තද කරන එක ඒවා ඕනේ නැහැ කරනවා වැරදි කරපුවම ඉරේට එවන්න ඕනේ ඒක ආයි දෙකෙන් එකක් නෑ ඒක කෙරෙන්න ඕනේ නමුත් ඕක පස්සෙම පන්නන්න එපා මේ රටේ ප්‍රශ්න දෙනෝ 1000ක් තියෙනවා විසඳන්න ඒවා විසඳපියවුවක තොපේ කොත් කැබිනට් එකේ මේකනේ වෙලා තියෙන්නේ අනුර තමුසලාගේ කැබිනට් එක තමුසලාගේ කැබිනට් එකෙන් විරුද්ධ පක්ෂෙත් තමුසලානේ අයි සජිත් ඉන්නේ විරුද්ධ පක්ෂෙත් ඒ කට්ටිය හරි මොකද දන්නවද ඕන එකක් දානවා සම්මත කරනවා දානවා මේ 50ද 60ද තියාගෙන බම්බු ගහන්නද ඈ මං කියන්නේ එච්චරනේ ඉතින් අම්බුනේ ඡන්ද දුන්නේ නැහැ නේ සජිත් කවුරු ඒක තමයි කියන්නේ ඉතින් මේ නඩුත් හාමුදුරන්ගේ බඩුත් හාමුදුරන්ගේ නඩුත් හාමුදුරන්ගේ බඩුත් හාමුදුරන්ගේ